ජන විදරට් බැලුන් කියලා කියන්නේ මගේ පළවෙනි නාට්‍ය නිර්මාණය. මේක ආත්ම භාෂණ ශානරය නාට්‍යයක්. ඉතින් මේ නාට්‍ය කරන්න මම පෙළඹෙන්නේ මගේ ජීවිතයේදී මගේ පෞද්ගලික ජීවිතයේදී මට මුණ ගැහුණු එක්තරා පුද්ගලයෙක් හේතු කරගෙන ඒ වගේම මගේ පෞද්ගලික ජීවිතයේ මම ඉගෙන ගන්න විෂයන් හරහා මම ලබාගත්තු දැනුම මේ නාට්‍ය නිර්මාණයට එකතු කරලා මේ දේවල් ප්‍රේක්ෂකයන්ට සමීප කරන්න දරන උත්සාහයක් විදිහට තමයි මම මේ නාට්‍ය කරන්නේ. ඕනෑම පුද්ගලයෙක්ගේ ඉතිහාසය මේ ජර්නි විත් ද රෙඩ් බැලුන් නාට්‍ය සමග සම්මුඛ කර හැකි කියන කාරණාව මම හිතන්නේ ඒක වඩාත් සාධාරණයි කියලා මම හිතනවා. මොකක්ද මේ වැඩේට තියෙන ප්‍රොසෙස් එක? ඔව් ඇත්තටම මේ නාට්‍යයේ චරිත මේ ප්‍රධාන චරිතය නිරූපණය කරන රූපණ ශිල්පියා ඔහු බැලේ නර්තන ශිල්පියෙක්. ඉතින් මේක මට ලොකු අභියෝගයක් බවට පත් වුණා මේ පුහුණු කාල පරිච්ඡේදය ඇතුළතදී සහ මේක මගේ පළවෙනි අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් මම ලබන පළවෙනි අත්දැකීම. ඉතින් මේ කරුණු කාරණා මත මේ නාට්‍යයේ රිහර්සල් ප්‍රොසෙස් එක මට යම්කිසි විදිහක අභියෝගාත්මක වගේම අලුත් අත්දැකීම් ගොඩක් ලබා ගන්න පුළුවන් කාල පරිච්ඡේදයක් වුණා. ඔව් ඇත්තටම ඇකඩමික් තෙස්පියන් තියටර් ෆෙස්ටිවල් එක හරහා මම බලාපොරොත්තු වෙන්නේ මේ නාට්‍ය මේ ඇකඩමික් තෙස්පියන් තියටර් ෆෙස්ටිවල් එක නියෝජනය කරන නාට්‍යයක් වශයෙන් ඉදිරිපත් කිරීමෙන් මම බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම මේ නාට්‍ය හරහා කියවෙන සංකීර්ණ තේමාවල් පිළිබඳව ප්‍රේක්ෂකයන් තුළ එහෙම නැත්නම් පරිබාහිර සමාජය තුළ යම්කිසි විදිහක කියවීමක් ඇති කරන්න, යම්කිසි විදිහක සංවාදයක් ඇති කරන්න. ඉතින් මම හිතනවා ඇකඩමික් තෙස්පියන් තියටර් ෆෙස්ටිවල් එක කියලා කියන්නේ යම්කිසි විදිහක කලාත්මක නිර්මාණයක් කරා මේ වගේ සංවාදයක් ඇති කරන්න පුළුවන් හොඳ තෝතැන්නක් කියන න්‍යායාත්මක කරුණු පිළිබඳව මට වැඩි වශයෙන් අධ්‍යයනයක නිරත වෙන්න සිද්ධ වුණා මේ නාට්‍යයට අදාළව. ඊට අමතරව මේ නාට්‍යයේ මම උත්සාහ කරනවා මේ නාට්‍ය දුරස්ථීකරණ රංග රීතිය හරහා ඉදිරිපත් කරන්න. ඊට අමතරව මේ නාට්‍ය පුරාවටම අර මම කලින් සඳහන් කළා වගේ අර මේ නාට්‍යයේ තියෙන කතා තේමාව සැබෑ ජීවිතයේදී අපි නොවිඳින යම්කිසි අහම්බකාරක අවස්ථාවක් වෙනුවෙන් විවෘත වෙච්ච නාට්‍යයක්. ඉතින් ඉගෙන ගනිද්දී මගේ පෞද්ගලික ජීවිතයේදී පැන නගුණු ගැටලු මේ නාට්‍යන සහ ඉදිරිපත් කරන්න සහ මම ලබාගත්තු දැනුම කලා නිර්මාණයක් කරහා බාහිර සමාජයට ලබා දෙන්න තමයි මම මේ හරහා උත්සාහ කරන්නේ. මේ නාට්‍ය ඔක්තෝබර් මාසයේ 27 වෙනිදා හවස 7ට පණිදාන තරංග ශාලාවේදී ආරම්භ වෙනවා.